හරි ඔන්න ඉතින් අද අරන් ඇවිල්ලා තින්නේ රාෆ්ට් සර්වයිවල් පක් කියන පට්ටම ගේම් එකේදී ඔක ගොඩක් අය ඉතින් මේක ප්ලේ කරන්නේ හැබැයි කෙනෙක් ගෙනාවි ඉතින් ඒ ගැන ඔයගොල්ලෝ දන්නවා සුපිරිම කෙනෙක් ඉතින් ඒක ගෙනාවි යකාමෙන් ඉතින් යකාමෙන් උත් එක වීඩියෝ එකක් කොහෙද දාලා තියෙන්නේ මම නම් දැක්කේ වීඩියෝ එක හරියටම දන්නේ හරි ඉතින් මම මේක සීරීස් එක පටන් ගන්න ඉන්නේ තව යාළුවෙක් කෙනා ඉතින් මාත් එක්ක ප්ලේ කරන්න අපි ඊළඟ වීඩියෝ එක පටන් ගන්න ඉතින් යාළුවෙක් එක්ක හැබැයි බලමු ගණන් ගන්න එපා බස් එකක සද්දයක් පාරේ බස් යනවා බලවන්කෝ වෙන්නේ කරන්නේ මොකක් හරි බ්ලා 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 හරි ඉතින් පොඩ්ඩක් මේ ටික මේව කරගමු මේ බාස්කට් ටික ඇදගමු ඉතින් දන්නේ නැති ඉතින් මේක බෑමක් තමයි ඉතින් තියෙන මුහුදේනේ ඔක්කොම ජරාව අඩුම කුඩුම ටික මනම් වානම් කියලා ඉතින් අපිට ඔක්කොම කුදලගෙන යන්නයි තියෙන්නේ මිනිස්සු මුහුදේට දානවා ඉතින් අපි ගන්නවා ලී කැරි හිටන් දානවා මුන් ලීත දන්නේ නැනේ මුහුදින්නු වෙර්ලින්නු කන්නේ ඒ අස්සෙන් ඉන්වෙන්ටරි එක ෆුල් බං බෑනේ කරන්න මේ සර්වයිවල් ගේම් වල බැලිම ප්‍රශ්නේ තමයි ඉතින් ඕක අන්න ඒක ක්‍රියේටිව් හොඳයි කියලා ගොඩක් අය කියන්නේ හැබැයි සර්වයිවල් එකේ ගන්න පුළුවන් ගැම්ම ක්‍රියේටිව් එකේ ගන්න බෑ දන්නවනේ ඉතින් ඔය පොඩ දාගෙන නඩුගෙන වීඩියෝ එක දාන්න කල් ගියා තමයි ඔය ගණන් ගන්න එපා බං වීඩියෝ දාන්න කල් ගියා කියලා කවුද බං හිට රීඩ් ගන්නේ අන්න ඉන්න බං ෂාක් ඔන්න ඔකවත් අපි ලිෆ්ට් කරන්න ඕනේ ඔක වතුර පැනලා තමයි ඉතින් අපි මරන්න වෙන්නේ ඒක ඉතින් ඒ වෙනම අනම්මනම් කතාව ආන හරි ඉතින් දැන් අපි මොකද කරන්නේ කියලා අපි කල්පනා කර කර ඉඳි මට මෙහෙම අදහසක් ආවා මේ මුහුදේ තියෙන දේවල් ඔක්කොම ටික බාන්න ඕන කියලා තමයි හිත අදහස ආවේ හරි ඉතින් ෂාක් කියලා ඔයගොල්ලන්ට පේන ඉතින් නම් වැඩිලා තියෙනවා හරි ඉතින් ඒ ඉතින් අපි බලන් ඉඳලා මොඩේ වගේ ඉන්වෙන්ටරි ෆුල් වෙනකන් ඉමු හරි ඉන්වෙන්ටරි ෆුල් වුණාම අපි කරන්න ඕනේ ඉතින් අනම්මනම් වැඩිපුර තියෙන දේවල් ටික විසික් කරලා දාන එක හැබැයි මේ මොඩේ කරේ බාන එක තමයි ඉතින් හතේනේ බෑව දන්නවනේ ඉතින් ඔයම් කවුද කියලා අයියම් ගෝඩ් බා දෙවිල් නෙමෙයි බා ඩෙවිල් සෙට් වෙන්නේ බා කවුද බං අපායක් එක් වෙන්න ආස මම තමයි අයියම් සුරු දූතයා අයියම් ගෝඩ් හරි ඉතින් අපි ඔන්න ඔය පෙට්ටියත් ඇදලා ගමු මේ පෙට්ටිය වල වටින දේවල් තියෙනවා ඉන්වෙන්ටරි ෆුල් ද වටින දේ වැඩක් නෑනේ බං ඉන්වෙන්ටරි ෆුල් තියම මම කන්නද ඉන්වෙන්ටරි ෆුල් බා කමුද බෑනේ ඉක්කො බේ හරි ඉතින් ගැම්මක් ගන්න හරි ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් බටන් එක නිකන් තියෙන ලයික් බටන් එකනේ ලයික් බටන් එක බලන්න නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක තුම්පම් බා නිකන් තියෙන ලයික් බටන් එකනේ ඕක ඔබන්න මොකටද කොහෙ වෙන්නේ කොහක වෙන්න එපා කම්මැලි වෙන්න එපා ඔය සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා දාන්න ගයිස් ඉතින් අපිට තාම 100k ගහන්න තියෙනවා 100k එකක් නෑනේ බං 100 ගහන්න තියෙනවා ඉතින් 100 ගෙවුවට පස්සේ 1000 ගහන්න තියෙනවා අපි ඊට පස්සේ 100 ආය 100 එකක් ගැන කියනවා 1 මිලියන් වලටත් යමු ඊට පස්සේ 5 මිලියන් වලට ගිහින් යම කල්ලමු ඉතින් ඕගලන්ගේ උදව්ව තමයි ඉතින් මට ඕනේ හරි ඉතින් ඒකට මට උදව් කරපළලකෝ 100k ගහන්න ඊට ඉස්සෙල්ලා උදව් කරපන්කෝ 50k ගහන්න 50k එකක් නෑනේ බං k එකක් නෑනේ බං 50 ගහන්න උදව් කරපන්කෝ 50 ගහන්න උදව් කරපන් ඒ ඇති මට බං එතක හරි එතකනම් 50 ගහන්න උදව් කරපන් සුපිරිම උදව්වක් ඉතින් මට ඒක හරි ඉතින් පොඩක් හතරවටේ බලමුනේ මේක ඉතින් එක මොකක්ද උනේ එක මගුල් එනවා ඉතින් ගණන් ගන්න එපා ඉතින් ඔය පේනවනේ බැර ලස්සෙන් එනවා ඔය ගණන් ගන්න එපා ඉතින් මේක ඕගොල්ලෝ අරන් ප්ලේ කරලා බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා නම ඕගොල්ලන්ට ඉතින් මේකට ලින්ක් ඕනේ නෑ බා මොකටද ලින්ක් බා ලින්ක් ඕනේ ඉතින් කෙලින්ම ඉතින් ටටස් ගාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්ලේ ස්ටෝර් එකේ මේක ඕනම මකබාස් ෆෝන් එකේ තියෙනවා බං කැඩිලා කුඩු වෙලා ගිය ෆෝන් ලුණත් ඒවා තියෙනවා හරි මෙතනින් බා මම හයි ස්පීඩ් එකේ වැඩ ටික කරන් යන්න නැත්තම් බයිස් වැඩේ බෑ හරි ජෙට් කාලා වගේ දැන් වැඩේ කර bro what the heck brother what's that bro ඉතාමත් දෙවෙනි ප්‍රශ්නයක් වෙලා තින්නේ guys දැන් මේක හැක්කුණා guys ඕන දකින්න නැති හැක්කුණා ඉතින් oh my god හැක්කුණා මට පිස්සු හැදීගෙන නවන්නන්නේ නේ පිස්සෙක් වගේ කියනවා දාලා දෙයිකුත් නේ හරි guys අම්මට සිටි ලෙවල් 7 අප් වුණා ලෙවල් 7 අප් වුණා ලෙවල් 7 අප් වුණා ඕ යේ බලමු ලෙවල් 7 අප් වුණා යකෝ අම්මා තමයි ඒ ඇස්සේ මේක කැඩුනා
ඇයි බං මට මෙවැනි ලෙවල් 7 අප්පුණා බං අයියෝ. ලෙවල් 7 අප්පුණා. ලෙවල් 7 අප්පුණා මඩ නිකිත් එකද තියෙනවද? මෙන්න බලා ගන්න මම තමයි ඒක. හරි ඉතින් 70 level up. ඒක එහෙමනේ හරියට කියන්නේ. එහෙමනේ. what the heck? බලපංකෝ. මගේ ලස්සන. මේ Minecraft character එක නේ බං මගේ. අඩෝ ඒක දැක්කනේ ඉතින් Minecraft character එක තමයි මම දාන් ඉන්නේ. ඕගොල්ලන්ට පුළුවන් ද මේ hack විදියට වැඩ කරන්න බෑනේ. what the heck? hack කරලා තියෙන්නේ මම ආයි hacker කෙනෙක්. පරිස්සම් වෙලා ඉන්න. කොයිද මේ level 13 නේ? අඩිය වටිනා දේවල් තියෙනවා. අපි තියෙන level 4 අප්පුණානේ. බලමු level 7. ලූන් මූන් මොකක්ද මේ අමුතු එක? ලූන් මූන්. ලූනෙක් නෙමෙයි බං අඩෝ බලු වැඩ කරන්න එපා බං. හරි අපි උඩට නැගලා බලමු මම උඩ තට්ටුවක් ගහලා තියෙන්නේ මම පොඩ්ඩක් ප්ලේ කරලා තමයි ඉතින් පටන් ගත්තේ. ඒකෙත් මේ ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. එපා. අපිට දැන් මෙහෙම උඩින් ඉඳන් බාන්න පුළුවන් ඒක ගොඩක් හොඳයි. අපිට දුර යන්න ඕනම දෙයක් පේනවා guys. ඒකේ උඩ ආපු එක ගණන් ගන්නට එපා guys. දැන් අපි slow motion guys on as berlaku. Wow, menus meeting boleh cook. Mereka mati siri. Mereka mehemahadanya puluhan di. Api biasa welawak. Florika diga karar. Mereka api hadimu. Lasenete giyak. Ika ketali ati. Ika kali tiang kanada. Sandi poyo ati. Eliati bot honda no peni. Sanda bondevi. Oho subindi. Sanda bondevi. Oho subindi. Sanda pene tekene macong. Sanda bondevi. Situ kadivi. itu අම්ම උගුර ගියාද කොහෙද සින්දු කියලා උගුර නිකන් මොකෙද්ද බල්ලෙක් කාලා වගේ වුණා. දැන් කෙරකිලින්න බෑ කියපන්කෝ අයියා. මටමනේ වෙන්නේ. හරි බලමු ඉතින් ඉන්වෙන්ටරි ෆුල් බෑනේ ඔයගේ බලු වැඩම මටත් වෙන්නේ. හරි ඉතින් ඉන්වෙන්ටරි ෆුල් තියන් කා ගන්න. පුළුවන් නම් කවුරු හරි කන්න. හැබැයි මම කන්නේ වීඩියෝ එකක් දාන්න ටිකක් දවස් යන්නේ මොකද කියලා මම කියන්න බැරි වුණා. ඒ මොකද guys මට වීඩියෝ එකක් ටිකක් දවස් දාන්න යන්නේ. මොකද මම අනිවාර්යෙන් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඉවරුනහම මම වොයිස් කතා කර තමයි මම රෙකෝඩ් කරන්නේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා බා. මම වීඩියෝ එක රෙකෝඩ් කරලා ඉවරෙද්දී එක්ක ගේම් එකේ සද්ද වැඩි මගේ කටහඬ හෙන්නේ බා. ඒ පාර තව මගුලක් ආව ඒකත් යවන්න. හරි ඉතින් එන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ දියාසිස් බ්ලා 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 blah bro what the heck then opi speed guys hari ting kala mala video oh sande bonde vi ade මේක සඳ පේන්නේ බා මට දැවෙන ප්‍රශ්නයක් ඒ සඳ පේන්නේ නැති කියලා සඳ බොඳ වෙලාද ඇත්තටම සඳ බොඳ වෙලා ඒ කියන්නේ මගේ සඳනේ මම බොඳ වෙලා තියෙන්නේ මගේ ඔළුවට ගෙනින් තියෙන මගේ සඳ තමයි බොඳ වෙලා අපිටම නෙවින් හරි ඉතින් ඒ ඉතින් අනම්මනම් උවා නම් හරි තියෙන අරකට ගමු බැරල් එක ගන්න ගියා හැබැයි ආව වෙන දෙයක් කොහොම තමයි ඉතින් දාගෙන ඩොන් වෙනවා මේකත් ගමුද sets view hunger
අම්මට සිරි බඩගිනි වෙලා දැන් මගේ බඩගිනි අයියෝ මට බඩගිනි බා. දැන් මෙතන ඉච්ච මමට බඩගිනි අමාරු හැදේ. අර බින්දුවේ මල. වතුරත් නෑ. බලපන් ඉතින් වතුර බාර එකක් නෑනේ බං වතුර බාර එකක් බහැලා. ඒ බං එහෙම වෙන්නේ. ඔය සූ ගන්න සද්ද ගණන් ගන්න එපා මං එදත් කිව්වා වගේ අදත් කියන්නේ පෑන් එකට. වීඩියෝ එකක් කරන්න ගත්තාම මේවත් වෙන්නේ බං. පෑන් කරන්න. කොහොම තමයි බං. what the hell brother. was මේව ගන්න සල්ලි තියෙන්න එපා බං අතේ සතියනේ. එහෙම කියන්න එපා බං අතේ සතිය තියෙනවා බං. මේව ගන්න වෙන්නේ බං. ගේම් එකේ අපේ අතේ සතියනේ. ගේම් එකේ එක කාසියක් තියන් පොල් ගන්නද කීපන්කෝ. එක මේ ලැකර් ගණන් ඕනේ බං. ලැකර් ගණන් කවුද බං දෙන්නේ ලැකර් ගණන් මේ සිංගිති පාතාලේ ගේම් වලට ලැකර් ගණන් දෙනුන් ඉන්නවා. සිංගිති පාතාලේ ගේම් කියලා අපහාස කරනවද? මුරුමුරු මෙන්න පමග සිංගිති පාතාලේ කියලා මගේ ගේම් එකට බහුලු කළා. හරි ඔය දන්නේ නැති ඉතින් ඔය පොඩ්ඩ දාන් එනවා ඩුම් එනවා. හරි හිනාවට. කොපෝ මින account එක නම් විහිළුවක් තේරෙන්නේ. හරි ඉතින් අපිට ඕම අදාළ නැහැ ඉතින් මේ account විතර තේරෙන්නේ අපි මොනවා කරන්නේ. හරි ඉතින් පොඩ්ඩක් බලමු හතරවත් මොනවද තියෙන්නේ කියලා. එතන වෙනම සංවාදයක් ඇති වුණා guys. අයියෝ ඒ පාර step as you hungry අනේ අපිට අයියෝ මොකද හරකෙක් නෙමෙයි උද දාන එක නම් මේ ගේම් එක හදලා තියෙන්නේ මොකද? ඇත්ත ලෝකේ සල්ලි මේකට ඇඩ් කරන එකව මරාගෙන කන්න ඕනේ. මේ ගේම් හදන්නේ ඇයි කියපන් මේ ගේම් එකේ මොචල් හොවන ක්‍රමයක් හැදුවා නම් බං ඔය සල්ලි දැන් කෑම ඉන්වෙන්ටරි ෂොප් එකේ කෑම නැති වෙනවා. එහෙම වුණා නම් සල්ලි හම්බෙන එක මම කරන්නේ. වගාවක් දාලා සල්ලි හම්බ කරන්න පුළුවන් නම් ඉතින් එහෙම කරන්න තිබ්බනේ. මු මෝඩයක් ඉන්නේ. හරි ඉතින් කවුද බං ඔය වගේ කෑම ටිකට සල්ලි විඳන් කරන්නේ ගොනා ඇත්ත ලෝකේ සල්ලි මෝඩ හරකෙක් නේ. හරි අප පොඩක් හතර වටේ පොඩක් තියෙන දේවල් ඇදලා ගමු. බලපන් වීඩියෝ එක ටිකක් දෙවේ ගණන් ගන්න එපා. තාම රෙකෝඩ් වෙලා තියෙන්නේ 12:17:795. ගණන් ගන්න එපා ඉතින් එහෙම තමයි. සතද මොනවද කියන්නේ දන්නේ කොහොම හරි වතුර අඩි ඒවත් අපිට ඕමනා වෙනවා නේ guys. ඒවා විසික් කරන්න දේවල් මේ බැලු විසික් කරන්න කියලා. ඒ වගේ අනම්මනම් මගු හදන්න පුළුවන් වටින දේවල් ඉතින් ස්මිත් ටේබල් හදන්න පුළුවන්. මේ අනම්මනම් හදන ටේබල් වටිනවා ඉතින් එතක අපි ෆ්ලෝර් එක පොඩ්ඩක් දික් කරාගමු guys. ඒ දික් කරාට පස්සේ අපව බාන්න වෙනවා. මම මේ බැලුවේ මේ බිලි පිටක් හදාගන්න බා. මාළුවේ කුන්නනේ. ආඩේ සිරාට අරන් බලමු. take button එක බට type and take and no enjoy space what ගොඩ දැන් තේරුණා ස්පේස් එක අඩිලු. ඒ කියන්නේ ඉන්වෙන්ටරි එක ෆුල් බා. ඉන්වෙන්ටරි එක ෆුල්. ඉන්වෙන්ටරි එක පොඩක් ඔය මේ මොනවද ඕන්නේ? ඕන්නේ මේ ඕන්නේ කොහෙන්ද බං අයින් කරන්නේ ඔය යූස් කියන එක නෙමෙයිනේ. හරි දැන් මේ මතක් වුණේ අයින් කරන්න මොකෙන්ද කියලා. ඩස්ට්බින් එක අයිකන් එක බලලා ඔයගොල්ලන්ට අයින් කරා ගන්න පුළුවන්. දැන් අපි මාළුවව ටේක් කරාගමු. දැන් අපිට මාළුවක් කාලා බඩ පොඩ්ඩක් ඇප්ලයි කරා ගන්න පුළුවන්. මේ බඩ පොඩ්ඩක් ෆුල් කරා ගන්න පුළුවන්. හංගරි බාර් එක බින්දේ ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඒ මොකද්ද මේ බඩත් 10 තමයි ඉතින් පුළුනේ. ওই ටිකත් මේ වෙලාව හැටියට ඇති නේද? හරි ඉතින් අපි පොඩ්ඩක් හතර වටේ තියෙන දේවල් ගමු. දැන් අර මයින්ක්‍රාෆ්ට් එකේ ෆාම් හවුස් එකේ වීඩියෝ පාර්ට් 2 නැද්ද කියලා ඔයගොල්ලෝ බලන්න ඇති. රෙකෝඩ් කරලා තියෙන්නේ එඩිට් කරලා දාන්න විතරයි තියෙන්නේ. වෙනසකටත් එක්ක ඉතින් මම මේ ගේම් එක ගෙනාවා. ඉතින් මම ඒකම ගේම් එක ගේන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දැනගන්න. මම ඉතින් වෙන ඒවත් ගේනවා එන ඒකේ මේ වගේ ගේම්. මේකට නම් එපිසෝඩ් දාන්න හිතන් ඉන්නේ. එහෙම තමයි හිතන් ඉන්නේ. බලමු ඉතින් කොහොම වෙයිද කියලා. හොරර් ගේම් එකකුත් ගේන්න හිතන් ඉන්නවා. අලුතෙන් ආවේ බං. හොරර් ගේම් එකක් අලුතෙන් ආවා. ඒක ගේන්න කියලා හිතන් ඉන්නේ. කවුරුත් වීඩියෝ දාලා නැහැ. මං හිතන්නේ යකා දන්නවනේ ඉතින් මෑන් කියන කොටස දාගත්තාම හරි ඉතින් යකා දායිද දන්නේ යකා දැම්මට පස්සේ මං දායිද දන්නෙත් නෑ. කොහොම හරි දාන්න ඕනේ එකත් අලුත්ම ගේම් එකක්. බලමු ඉතින් ඒකත් මං දාන්න. සුප්‍රීම් හොරර් ගේම් එකක් ඉතින් සෙල්ලම් හම්බෙන්නේ.
ගහන්න නම් පට්ටම මාරු යකාට නම් ඊසි ඉතින් යකා ඕවා දන්නවනේ බං යකා කෑද්දයි ඉතින් යකාට ඕ ඊසි බං මම හොරර් ගේම් එකක් ගහලා තියා ජීවිතේට හොරර් ගේම් එකක් ගහන්න හිතලවත් එහෙමයි කියලා අපි සැලෙන්නෙත් නෑ අපි ඉතින් ඒකත් ගහලා බලමු මොන වගේ ගේම් එකක් වෙයිද කියලා ඉතින් මම හොරර් ගේම් ගහන්නේ නැහැ එහෙම හොරර් ගේම් ගහන්නේ නැහැ කිව්වට මම දැන් channel එක වෙනුවෙන් හොරර් ගේම් ගහනවා ඒ කියන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් හොරර් ගේම්ස් දානවා මම බල්ලා විනෝද වෙන්නේ subscribe button එක ඔබලා bell icon එක notification දාලා තියාගන්න අයියෝ ආයි මේ යකාට නම් බඩක් නෙමෙයි තියෙන්නේ බා බඩක් නෙමෙයි තමයි තියෙන්නේ අර 아무තු එකක් තියෙන්නේ මොකද්ද කියන්න දන්නේ එක බඩක් නෙමෙයි බා උඩ කුංචි දන්නෙත් නේ හරි මම තව මාළුවෙක් දැම්ම හරිද මම මාළුවෙක් බාලා එක කාසියක් ඉතුරුලා තිබ්බ ඔයගොල්ලන්ට මතක ඇති මම ඒ කාසියෙන් තමයි මාළුව පටස් ගාලා මේව කරාගත්තේ නැත්නම් අපිට ගොඩක් වෙලා ඉන්න බෑ මැරෙනවද දන්නේ මම හිතන්නේ ඔක්කොම අඩුනහම මැරෙනවද කියන්නේ මම හරියට දන්නේ මේක සොයා වෙන්න තියෙන එක පාරක්වත් මැරෙන්න බෑ මං හිතන්නේ ස්පොන් වෙන්නේ ඒක නම් මම දන්නේ කොහොම හරි ඒක මම දන්නේ මොකද මම මැරිලා නැති හින්දා අන්නර මෝරවත් කිල් කරන්න ඕනේ උගෙන් දත් ගන්න පුළුවන් ඒ දත් වලට මොකක් හරි එක කෑදෙත්තක් හරි හදාගමු උගේ දත් ටික අරන් අපි කෑදෙත්තක් හදාගමු උගේ මූණ අරන් බිච්චි ගමු මතක හිටින් දැන් මම මෝරටත් කරන් දේවල් ගොඩක් දේවල් හිතන් ඉන්නේ මේකත් හදලා තියෙන මෝරගේ දතින් බා මෝර එක දවසක් මේකට පරණ කතාවක් තියෙනවා මේ විසිකරන එක හැදෙන්න එක දවසක් මෝරෙක් අපේ ගෙදරට ආවා එතකොට මම මේ රාෆ්ට් එකේ නෙමෙයි උන්නේ ලස්සන බීච් එකක මෝරෙක් අපේ ගෙදරට ආවා මෝරෙක් ඇවිල්ලා ඇහුවා එයාට අලුත් දත් ටිකක් නැද්ද කියලා හැබැයි මූ කොච්චර මෝඩයක්ද කියනවනේ මුට හොඳ දත් ටිකක් තිබ්බා ඉතින් හැබැයි මුගේ ලොම්බ කියලා ඉතින් මට දත් සෙට් එකක් දාලා දෙන්න බැරි කියලා ඇහුවා ඒක දතක් නෑලු ඊට පස්සේ මං කල්පනා කරේ මං උට එන්න කියලා උගේ හොඳට තිබ්බ දත් සේරම ටික ගලවලා බොරු දත් ටිකක් දැම්මා ඒ කියන්නේ ප්ලාස්ටිකුත් නෙමෙයි බං ලී දත් ටිකක් ලී වලින් බොරු දත් ටිකක් හදලා දැම්මා අනිත් දවසේ බීච් එකකින් ගේත් අකුලගෙන ගියා ඊට පස්සේ දැම්මුට ප්ලේන් එකේ ගමනක් යන ගමන් ඉද්දි ඒ ගිහින් හැරිලා ආපු ගමන් ප්ලේන් එකේ යන ගමනක් යන ගමන් ඉද්දි බෙහෙම වැටිලා පොඩි ලී කැල්ලක් උඩට වැටුනේ වෙලාවට මුට මාට්ටු වුණා දැන් මූවේ පලී ගන්න තමයි මගේ පස්සෙන් එන්නේ අන්න ඒකයි කතාව ඒකෙන් උගේ දත පාවිච්චි කරලා තමයි මම මේ කෑදෙත්ත හදාගත්තේ අන්න ඕකේ කෑදෙත්තේ ඉතිහාසය ඕගොල්ලෝ කෑදෙත්ත හැදුනේ කොහොමද කියලා දැනගන්න ඕන ලෝකෙට කෑදෙත්ත හඳුන්වලා දුන්නේ මම ඒකටම කෑදෙත්ත හඳුන්වලා දුන්නේ මම තමයි යකෝ ආයෙ දැක්කනේ ඉතින් මම තමයි කෑදෙත්තත් හඳුන්වලා දුන්නේ හරි ඉතින් හතර වටේ බලමු කෑදෙත්ත මං හැදුවේ මුගේ දතෙන් හදලා තියෙන කියලා ඕගොල්ලන්ට හොඳට පේනවනේ ලොකු දතක් තියෙන ඉතින් දත සුද්ධ කරලා වකුවට හදලා තමයි හදාගත්තේ උගේ දත ලොකු හින්දා දතෙන් අපිට චිත්‍රයක් අඹනා වගේ චිත්‍රයක් ඇඳලා තමයි මම මේ දෑකැත්ත හදාගත්තේ ඉතින් දෑකැත්තත් මම තමයි ලෝකෙට හඳුන්වලා දුන්නේ කියලා දැන් ඕගොල්ලන්ට ඉතිහාස කතාවෙන් තේරුම් ගන්න පුළුවන් ඇති හරි බලමු මගේ ෂෝට් එකකට බලලා දැන් මම කල්ලාමු හරිද කතම 50 ගහන්න දෝ කරන්න ගයිත් ලොකු උදව්වක් බං හරි ඉතින් අන්න අරකට ඇදලා ගමු මේකත් ඇදලා ගමු මේ පැත්තේ තියෙන හේකුත් ඇදලා ගමු අන්න අර පෙට්ටියත් ඇදලා ගමු දුක කියන්නේ එක ආවේ නෑ වෙන එකක් ආවා ක්ලොත් මොනවද ක්ලොත් කියන්නේ දන්නේ හරියට මොනවද කියන්නේ නම් ඒක ඉතිහාස මධ්‍යස්ථානයේ YouTube එකේ හොයන්න ඕනේ නැත්නම් Google එකේ මම පස්සේ හොයාගෙන ආවිලා මොකද්ද කියලා කියන්න හරි ඉතින් අපි දැන් අපේ මේ වීඩියෝ එකේ අවසාන ස්ටොප් එක යන්නේ ඒ කියන්නේ අවසාන ස්ටෙප්ස් ටික යන්නේ බලමු ඕගොල්ලන්ට මම ඉස්සරහට තව සුපිරි වීඩියෝ එකක් දාන්න බලන් ඉන්න ඒකත් බලමු කියන්නේ බයි ඉංගියන් ගවන්න හොඳ නෑ එහෙම වුණොත් බහනගයි බයි ඒව නීති විරෝධී YouTube එකේ ඔයාලට මම නීති විරෝධී කරුණු ටිකක් කියන ඔයගොල්ලෝ ඒක කරන්න එපා YouTube channel එකක් තියෙනවනේ ඔයා ඉස්සරහට දාන්න ඉන්නේ වීඩියෝ මොනවද කියලා අඟවන්න එපා එකක් දෙකක් අඟවුවට කමන්නේ ඔක්කොම අඟවන්න එපා ඊළඟට ඒ අයට කතාවක ඒ කියන්නේ එයාට ඉතුරු ටික මොන වගේ දෙයක් වෙයිද කියලා හිතන්න කුරුතුහලයි දෙන්න මේ පැත්තට වීඩියෝ එකක් දාලා අනිත් පැත්තට තව වීඩියෝ එකක් දාන්න එපා ඒක කුරුතුහලේ නැතිනවා මම කියන්නේ YouTube channel තියෙන අයට එතකොට කුරුතුහලේ නැති වෙනවා බලන්නේ නැයට කුරුතුහලේ නැති වෙනවා ඊළඟ වීඩියෝ එක එතකොට කට්ටිය පට්ට කැමැත්තෙන් බලන් ඉන්නවා
අන්න ඕක තමයි ගොඩක් YouTubesලා කරන්නේ. ඔයගොල්ලෝ ෆිල්ටර් එක සිංහල දන්නවනේ ඒත් කරන්නේ ඔන්න ඕකම තමයි. ඔය නොකියුවට කියන්නේ ඒත් කරන්නේ ඒකම. කුරුතුහලයේදී කරනවා. ඒ සතියේකට වීඩියෝ එකයි දාන්නේ. ඉතින් මාත් එහෙමනේ දාන්නේ මාත් කරන්නේ ඒකමනේ. මං වගේ බූරු ගොනේ. හරි ඉතින් මේ නිකන් රාෆ්ට් එකේ ඉන්න කොල්ලෙක් නේ බං. මම්මුගේ ඇඟට වැහිලා ඉන්නේ. I am God බං. I am God. එළුවෙක් නෙමෙයි බං God. I am God උත් නෙමෙයි I am chicken. මගේ නම එල්බෝගින් බං. එල්බෝ තමයි ඉතින් I am එල්බෝ බං. එල්බෝ මේ අහිංසක කොල්ලගේ ඇඟට වැහිලා මේ මෝරාගේ මූව බේරගන්නයි හදන්නේ. අයිලෑන්ඩ් එකකට එක්කන් ගිහින් ගෙදරට ගිහින් දාන්න. හරි මේකත් ගමු. අපිට මේව හදන්න පුළුවන් නේ. අප පොඩ්ඩක් මෙතන රාෆ්ට් එකේ දැන් මේක හදලා ඉවරයි. දැන් පොඩ්ඩක් මෙතන ගේ වගේ ගහගමු. නැත්තම් මේක වහිනවා මේක වහිනා වෙන්න ඕනේ. ඕ වහිනවා තමයි guys. මම නිකන් normal ගහ ඉදිනම් වෙස්සම. හරි මෙන්න මෙතනින් මේ පැත්තට එකක් ගහමු. ඊට පස්සේ මෙන්න මෙතනට එකයි මෙතනට එකයි අඩි මාදිනේ. කමන්නේ අපි තව ටිකක් මේව කරමු. මේ අන්තිම අදීට guys. මම මේ ගේ හදලා ඉවර කරනවා ඉතින් මෙතනින් වීඩියෝ එක. නැත්තම් බා වීඩියෝ එක දික් වෙනවා. එහෙම වුණොත් මගක් රෙකෝඩ් වෙන්න තියෙන පුළුවන්. අන්න ඒකයි. පොඩ්ඩක් බලමු. මොකද මේක රෙකෝඩ් වෙන්න දුර පොඩ්ඩක් අඩුයි. එම් සීන් එකකුත් තියෙනවා. හරි. බලමු. ඔයගොල්ලෝ මට 100 ගහන්න උදව් කරත් මම ලයිව් එකක් දාන්න කියලා හිතන් ඉන්නේ 100 ගහුවට පස්සේ මොකද තාම ලයිව් අන්ලොක් කරලා නැහැ නේ guys. ලයිව් අන්ලොක් වෙන්නේ සාමාන්‍යයෙන් 51කින්. හැබැයි මම 51කින් නම් ලයිව් එකක් දාන්නේ. මම 100 වලින් පස්සේ ලයිව් එකක් දානවා. ඒකත් SMS ගේම් එකක් නෙමෙයි පට්ටම ලස්සන මොන වගේ එකක්ද අයි දාන්න ඉතින් PC ගේම් එකක් තමයි ඉතින් PC ගේම් ප්ලේ එකක් තමයි දාන්නේ මොකද කම්පියුටර් ගේම් ප්ලේ එකක් මොකද කම්පියුටර් ගන්න ඊට පස්සේ කම්පියුටරෙන් තමයි ගේම් ප්ලේ දාන්නේ මං කම්පියුටර් ගේම්ස් දානවා හැබැයි එහෙම කියලා ඔයගොල්ලෝ බය වෙන්න එපා මම මොබයිල්ස් ගේම් දාන්න නැති වෙයිද කියලා ඔයගොල්ලෝ කට අරන් දැන් බලන් ඉන්නවා ඉතින් හાર્ට් ප්‍රෙෂර් හැදෙන්නත් ඇති සමහර කට්ටියට හැබැයි එහෙම නේ ගයිස් මම මොබයිල් ගේම්ස් දාන මොබයිල්ස් ගේම් ගොඩයින්නේ මොබයිල් එක උනුත් කරනවා අර ගේම්ත් කරනවා මොබයිල්ස් ගේම් තමයි ඉතින් වැඩිපුරම එන්නේ මොකද අරක මම කරන්න හිතන් ඉන්නේ පොඩක් හොරර් ගේම්ස් විතරයි මම මේකේ කරන්නේ ඔය එක එක මොබයිල්ස් ඔක්කොම ගේම්ස් ගේනවා කියන්නේ මොබයිල් ගොඩ කට්ටිය ගහන හින්දා මොබයිල්ස් රට හොඳම අලුතෙන් එන සුපිරිම ගේම්ස් මම දෙනවා ඔයගොල්ලන්ට ඉතින් ඒව ඩවුන්ලෝඩ් කරා ගන්න පුළුවන් ප්ලේ කරලා බලන්න ඉතින් මේ ගේම් එකත් ඔයගොල්ලෝ තාම මේක ප්ලේ කරලා නැත්තම් මේකේ නම Raft Survival හරි ඉතින් බලමු ඕගලන්ට මේක කොහොම දැම්මම මේකේ කොක්කක් වගේ අයිකන් එකක් එනවා ඒ ආවට පස්සේ මාළුවෙක් අහු වෙලා ඉන්න ඊට පස්සේ අපිට තියෙන එක අයිකන් එක ටච් කරන්න ඕගොල්ලෝ බිලිපෙත ටච් කරන්න එහෙම වුණොත් මාළු වෙන්නේ එපා මාළුව විසික් වෙනවා හරි කො අයිකන් එක අන්න ඔකම ඒකුත් ටච් කරන්න හරිද බිලිපෙතුට ටච් කරන්න එපා එහෙම වුණොත් මාළුව නැති හරි මේකට ගිහින් දැන් මූ දාගමු ස්පීඩ් අප් හරි බඩගොස් තිර පිරම වුණා වයිස් හරි බලමු මේ පැත්තෙත් මොනවද තියෙන්නේ කියලා මේ තියෙන අන්තිම අදිය තව පොඩ්ඩකින් මේක ඉවරයි තව ටිකයි තව චූට්ටයි අපි මේ බැරල් ටික පටස් ගාලා ඇදලා ගමු බා නිකන් තියෙන බැරල් ඔය නිකන් තියෙන බැරල් ගන්න මොකටද ලෝභ වෙන්න එපා කුහක වෙන්න එපා කම්මැලි වෙන්න එපා ඔය නිකන් තියෙන බැරල් ටික ගන්න ඕගොල්ලන්ට එකයි කියන්නේ මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන් ඔය නිකන් තියෙන බැරල් ටික ගන්න නිකන්නේ තියෙන බා ඔය නිකන් තියෙන බැරල් ටික ඔයගොල්ලෝ අරා ගන්න ඒ වගේම කම්මැලි වෙන්න එපා කුහක වෙන්න එපා ලැජ්ජ වෙන්න එපා subscribe button එක ඔබාගෙන යන්න ඔය නිකන් තියෙන like button එකට මම ඕක බලන්න මොකටද ලෝභ වෙන්න එපා කම්මැලි වෙන්න එපා කුහක වෙන්න එපා ලැජ්ජ වෙන්න එපා බටන් එක ක්ලික් කරලා දාන්න like එකකුත් දාන්න ඕගොල්ලන්ගේ යාළුවන්ට දැනගන්න share කරන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හරි දැන් පටස් ගාලා හදාගමු මේවා හරි guys දැන් මම ගොඩාක් ලී හොයන් තියෙන්නේ කියලා කිව්වට එච්චර නෑ මු ලී හොයනට ඉන්වෙන්ටරි ෆුල් කියලා ඕගොල්ලන්ට පේන්නේ මම ලී ගොඩක් හොයාගත්ත හින්දා දැන් මම හදාගන්න මේ පේන ලී ගොඩක් හොයාගෙන තියෙන්නේ දැන් ඉතින් අවසානේ දැන් මේක ගෙවුවා මෙතන වීඩියෝ එක ඉවර කරා යන්න එපා බං දැන් මේ වීඩියෝ එක ඉවර කරා කිව්වට ඕගොල්ලෝ යන්න එපා හරි 1 2
3 හරි ඩාන්ඩු උන ගණන් ගන්න පේ ගමන්නේ මෙතන අපි ටෝරන්ට් එක විදිහට හදමු ගේම් එක එකක් තිබෙන්නේ නැත්නම් වැඩක් නෑ ගේම් එකේ තාර්කිකත්වය යනවා හරි ග්‍රැෆික්ස් එක තියෙනවා එතකොට ඔහෙ කොහෙද ගහන්නේ ආයතන එකක් ගැහුවනේ ඒ සමහර තැන් වලට ගහුවම ආයෙ වෙන තැනකින් එකක් හදන්න කියලා පෙන්නනවා මෝඩ් එකේ නිගේම එක හදලා තියෙන්නේ හරි මෝඩ් එකේ හදලා හින්දා තමයි අපි මේ විදිහට ගහන්නේ ඒකත් බලපන් දැන් මේක ASCII අපිට චෙස්ට් හදන්න පුළුවන් චෙස්ට් හදන විදිහත් ඊළඟ වීඩියෝ එකෙන් බලමු එහෙනම් ගර්ල්ස් ඇන්ඩ් බොයිස් එහෙනම් ඉතින් අද ඉවරනේ පොඩ්ඩක් ඉන්න හතරටි පොඩ්ඩක් බලමු හරි එහෙනම් ගර්ල්ස් ඇන්ඩ් බොයිස් එහෙනම් ඉතින් අතරමැදින් වීඩියෝ එක ඉවරයි බයි ගර්ල්ස් ඇන්ඩ් බොයිස් එහෙනම් ඉතින් අපි ගියා